මම සාමාන්‍යයෙන් වැඩ පටන් ගන්න උදේ 7:30ට වගේ. ඉතින් කියන්න අමතකුණා good morning යාළුවනේ. ඉතින් මම හිතනවා අදත් ලස්සන වැඩ පිළිච්ච සුන්දර දවසක් වෙයි කියලා. ඉතින් YouTube කෙනෙක් විදිහට මගේ දවස ගෙවෙන හැටි තමයි මම ඉතින් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හදන්නේ. ඉතින් මගේ දවසේ පළවෙනිම වැඩේ තමයි මම නිදාගත්ත ඇඳ අස් කරන එක. ඔන්න ඔහම යාළුවනේ ලස්සනට කොට්ටෙත් හදලා කොහොම කොට්ටේ පැත්තකින් ලස්සනට තියෙන ඊට පස්සේ ඉතින් නිදාගත්ත සීට් එකත් ලස්සනට හදලා ඊට පස්සේ ඉතින් පොඩ්ඩක් තවත් ඇඳ පිළිවෙලක් කරනවා. ඊට පස්සේ යාළුවනේ ඉතින් මූණ හොදගෙන ඇවිල්ලා ඉතින් දන්නේ නැද්ද ඉතින් කොල්ලෝනේ කණ්ණාඩියෙන් ඉතින් මූණ බල ඉතින් හැඩ වැඩ දාලා ඉතින් මූණ පිහද ගන්නවා. ඊට පස්සේ යාළුවනේ ඉතින් පොඩ්ඩක් ඉතින් හෙයාර් ස්ටයිල් එකත් ලස්සනට හදා ගන්නවා. දැන් තියෙන්නේ යාළුවනේ මට උදේට අඳින්න ටී-ෂර්ට් එකක් හොයාගන්න එක. ඉතින් මම දැන් ටී-ෂර්ට් එකක් හොයාගත්තා. ඔන්න ඉතින් යාළුවනේ දැන් මම ඔයාලට මැජික් එකක් කරලා පෙන්නන්නයි යන්නේ. දන්නවනේ ඉතින් මැජික් නම් ඉතින් මගේ ටී ටයිම් එක යාළුවනේ උදේට. ඔන්න ඔහම තමයි ඉතින් මම උදේට තේ එක බොන්නේ. උදේට ඉතින් යාළුවනේ තේ එකක් බිව්වා කියන්නේ ඉතින් පොඩි ජවයක් වගේ එනවා. ඒක යාළුවනේ උදේට ඉතින් මම ටීවී එක බල තමයි ඉතින් තේ එකක් බොන්නේ. ඉතින් ඔය යන්නේ ෂූටින් මාටින් කාටුන් එක. ඉතින් ඕක තමයි ඉතින් මගේ දවස් වෙනසට දවසේ ෂූට්. A few moments later. ඊට පස්සේ යාළුවනේ මෙන්න මේ විදිහට මගේ උදේම ස්ටුඩියෝ එක ඕපන් කරගන්නවා. ඊට පස්සේ පේනවනේ යාළුවනේ මගේ ස්ටුඩියෝ එකේ ලස්සන ඉතින් වැඩක් කරලා ඉතින් පිළිවෙලට ඉතින් ඔන්න ඔය විදිහට දොර ලොක් කරනවා. ඊට පස්සේ යාළුවනේ ෆෑන් එක ළඟට ගිහිල්ලා ෆෑන් එක දාගන්න. නැත්නම් යාළුවනේ දවල් වෙද්දි ඉන්න බෑ රස්නි. අපි කැරගෙන්නත් දාගමු. හරි. යාළුවනේ දැන් කැරගෙනවා. පේනවනේ යාළුවනේ ස්ටුඩියෝ එක හැඩි වෙලා. ඊයේ දවසේ රෙකෝඩින් එකක් කරා. ඒක නිසා ඉතින් ස්ටුඩියෝ එක පොඩ්ඩක් හැඩි වෙලා තියෙන්නේ. ඊට පස්සේ යාළුවනේ යන්නේ ඉතින් මම මගේ ස්ටුඩියෝ එකේ වෙනම හදන් තියෙනවා බුදු පහන. ඒ බුදු පහන පත්තු කරලා ඊට පස්සේ තමයි අනිත් වැඩවලට යන්නේ. පේනවනේ යාළුවනේ ඉතින් බුදු පහන ලස්සනට පත්තු කරලා තමයි තියෙන්නේ. ඊට පස්සේ යාළුවනේ මම ඊයේ රෙකෝඩින් එකක් කරා. ඉතින් ස්ටෑන්ඩ් එකයි මයික් එකයි තමයි අයිටම් එකකට ගත්තේ. ඉතින් ඒ ටික දැන් ඩස්ට් එක පොඩ්ඩක් තියෙනවා. ඉතින් ඒ ඩස්ට් එක දැන් ක්ලීන් කරගන්න ඕනේ. ඔය දැන් ඉතින් ඔයාලට පේන්නේ ඩස්ට් එක එහෙම ක්ලීන් කරගන්න විදිය. ඉතින් ඔය විදිහට ඉන්පුට් එක එහෙම ක්ලීන් කරගෙන ඉන්පුට් එක පැත්තකින් තියාගෙන ඊට පස්සේ ගන්නවා මම ඩුවල් මයික් කියන්නේ යාළුවනේ පාවිච්චි කරන්නේ. ඉතින් ඩුවල් මයික් එකත් ඔන්න ඔහම ඩස්ට් එක එහෙම අයින් කරගෙන ඊට පස්සේ බොක්ස් එකේ ඩස්ට් එක තියෙනවා. බොක්ස් එකේ ඩස්ට් එක අයින් කරගෙන ඊට පස්සේ බොක්ස් එකට දානවායි මයික් දෙක. ඊට පස්සේ බොක්ස් එක වහනවා. ඊට පස්සේ යාළුවනේ ඒ බොක්ස් එක දැන් මම තියෙන තැනින් තියෙනවා. මම වෙනම බොක්ස් තියන තැනක් තියන්නේ. අපි ඒකත් බොක්ස් තියෙන තැනින් තියාගමු. මේ තියෙන්නේ යාළුවනේ මගේ HK9 Pro Max watch එකේ බොක්ස් එක. මේ තියෙන්නේ මයික් එකේ බොක්ස් එක. ඔය තියෙන්නේ ෆෝන් එකේ බොක්ස් එක. අර තියෙන්නේ යාළුවනේ මගේ headset දෙකේ බොක්ස් එක. ඉතින් මේ යාළුවනේ මගේ අනිත් watch එකේ බොක්ස් එක. ඉතින් මෙතන යාළුවනේ මම රාක් එකද හදන් තියෙන්නේ මගේ අයිටම් වගේක් එහෙම එල්ල ගන්න තමයි. පේනවනේ යාළුවනේ ස්ටුඩියෝ එක දැන් ගොඩක් හැඩි වෙලා තියෙන්නේ. දැන් තියෙන්නේ යාළුවනේ ඉතින් ස්ටුඩියෝ එක අස් කරන්න තමයි. ඉස්සෙල්ලාම යාළුවනේ ඔය කර්ටන් එක හරියට හරි ගස්ස ගන්නවා. ලස්සනට ඉතින් ඊට පස්සේ හරි ගස්ස ගත්තට පස්සේ යාළුවනේ ඊට පස්සේ යාළුවනේ ඔය අස්ස මුණ්ඩල කුණු තියෙනවා නම් ඕවා ටික අස් කර ගන්නවා. ඊට පස්සේ යාළුවනේ ඔන්න ඔහම ස්ටුඩියෝ එක අතු ගාන ගමන් සෝපවල එහෙම ඩස්ට් එක එහෙම තියෙනවා නම් ඕවා පිහදගෙන ඊට පස්සේ ඔය පාපිසි වල දූවිලි කුණු එහෙම තියෙනවා නම් ඕවා ටික අයින් කරගෙන ඊට පස්සේ යාළුවනේ ඔන්න ඔහම තමයි මම ඉක්මනින් මගේ ස්ටුඩියෝ එක අස් කරගන්නේ. ඊට පස්සේ යාළුවනේ මගේ ස්ටෑන්ඩ් එක අරගෙන මෙන්න මේ විදිහට මගේ ටේබල් එක උඩින් තියාගන්නවා. ඒකත් හරි. ඒකත් තියාගත්තා. දැන් තියෙන්නේ යාළුවනේ ඔක්කොම වැඩ ඉවරයි. දැන් තියෙන උදේට කන ටයිම් එක ඇවිල්ලා තමයි තියෙන්නේ. අද උදේ අපේ ගෙදර හදලා තියෙන කිරිබත් යාළුවනේ. කොහමද රස? ඔයාලා කෑවේ නෑනේ යාළුවනේ. ඉතින් මම කිරිබත් කන්න යාළුවනේ ලුණු මිරිස් එක්ක නෙමෙයි සීනිත් එක්ක ඉතින්.
බයින්න නම් එපා ඉතින් රස කර කර කනවා ඉතින් ඉතින් ඔයාලත් මේක බලන ගමන් ඉතින් උදේවරුටටම බලන්න ඉතින් මොනවා හරි කන්න කමක් A නැහැ few moments later. ඉතින් යාළුවනේ මම කන්න යද්දි මගේ ස්ටුඩියෝ එකේ තියෙන ලයිට් ඔක්කොම ඕෆ් කරලා තමයි යන්නේ මේ දවස්වල කරම්බෙලත් ඕවර්ලෝඩ් යන නිසා දැක්කනේ යාළුවනේ ස්ටුඩියෝ එක දැන් නම් පොඩක් කැතයි වගේ බාන්නක ලයිට් දැම්මට පස්සේ 3යි 2යි මැජික් එකක් 1යි දැක්කනේ යාළුවනේ ඉතින් ස්ටුඩියෝ එකේ ලස්සන ලයිට් ඕෆ් කරාම ලයිට් ඔන් කරාම දැන් තියෙන්නේ යාළුවනේ මගේ වැඩ ටික පටන් ගන්න ඔය විදිහට තමයි යාළුවනේ ඉස්සෙල්ලා මියුසික් ටිකක් අහලා තමයි මගේ වැඩ ටික පටන් ගන්නෙ Damn, ain't that great? I don't wanna go to work cause my boss is a jerk and I'm not even that paid. ඊට පස්සේ යාළුවනේ මම මගේ ෆෝන් එක අරගෙන බලනවා මගේ YouTube channel එකට ගිහිල්ලා මේ දවස්වල කොහොමද YouTube එකේ මගේ views ගිහිල්ලා තියෙන්නේ subscribersලා කීයක් ඇවිල්ලාද audience එක viewers ලා කීයක් ඇවිල්ලාද ඊට පස්සේ යාළුවනේ ඔන්න ඔහොම උඩට පැල්ලහැට ගිහිල්ලා බලනවා මේ වීඩියෝ එකට කොහොමද views ගිහිල්ලා තියෙන්නේ මේ වීඩියෝ එකට කොහොමද views ගිහිල්ලා තියෙන්නේ ඊට පස්සේ යාළුවනේ මේ මාසේ මගේ අතින් මොනවද අතපසු වෙලා තියෙන දේවල් ඔන්න ඔය විදිහට යාළුවනේ ඔන්න ඉතින් මගේ YouTube channel එකත් බලනවා හරියට බලනවා යාළුවනේ ඉතින් මගේ ටෙක් channel එකක් තියෙනවා යාළුවනේ ඒ ටෙක් channel එකත් එක්කත් compare කරලා බලනවා මොකද්ද මේ channel දෙකෙන් audience එක වැඩියෙන්ම ඉන්නේ කියලා ඉතින් ඒ විදිහට මම ඒ ටිකත් බලලා දැන් මං යනවා මගේ වීඩියෝ වල එඩිටිං වැඩවලට මම එඩිටිං කරන්න යාළුවනේ මෙන්න මේ සෝෆා එකේ හිඳලා එතකොට පොඩ්ඩක් රිලැක්ස් එකක් එනවා යාළුවනේ ඔන්න යාළුවනේ ඔන්න ඔය විදිහට තමයි මං එඩිටිං වැඩ ටික පටන් ගන්න. ඉතින් ඔයාලට පැත්තෙන් ස්ක්‍රීන් එකෙන් පේනවා ඇති යාළුවනේ මම එඩිටිං කරන විදිය. ඉතින් ඔය විදිහට මම එඩිටිං කරනවා යාළුවනේ. ඉතින් පැය 2-3 එඩිටිං කරනවා. ඉතින් ඔය මම පොඩ්ඩක් වීඩියෝ එක ස්පීඩ් කරලා තමයි පෙන්නන්නේ. ඉතින් ඔතන ඔය දැන් පැය 3ක් විතර වීඩියෝ එක එඩිට් කරන ගමන් තමයි ඉන්නේ. One eternity later. දැන් තියෙන්නේ යාළුවනේ මගේ ටෙක් channel එකට රුමේෂ් ටෙක්නික් කියන channel එකට වීඩියෝ එකක් රෙකෝඩින් කරන්න. ඉතින් ඕකට ඉතින් අවශ්‍ය කැමරා setup ටික ඔය ඩිස්ප්ලේ කරන්න ඕන items එහෙම ඔය දැන් light setup එහෙම එක එක තැන් වල items එහෙම ලස්සන තියා ගන්නවා. ඊට පස්සේ යාළුවනේ මං headset දෙකක් දාගෙන ඊට පස්සේ මගේ mic එක එහෙමත් හරියට setup කරගෙන ඊට පස්සේ දැන් තියෙන්නේ යාළුවනේ ඔයාලට ඔය පේනවා ඇති යාළුවනේ ඉතින් දැන් මම ටෙක් channel එකේ වීඩියෝ එක රෙකෝඩින් කරනවා. ඔය දැන් යාළුවනේ කරන්න ඉතින් පොඩක් දන්න පෙර සූදානම. ඔන්න ඔය විදිහට යාළුවනේ මගේ ටෙක් channel එකේ වීඩියෝ එක රෙකෝඩින් කරලා ඉවර වුණාට පස්සේ ඒ ගත්ත items ඒ තැන් වලින් තියෙනවා. දැන් ඉතින් ගත්ත mic එක ආයි mic box එකට දාලා box තියෙන තැනින් තියලා light ටික එහෙම light ටික off කරලා camera setup එහෙම අයින් කරන්න items එහෙම ඒ තැන් වලින් තමයි දැන් තියන්න තියෙන්නේ. headset දෙකත් යාළුවනේ ඔන්න ඔහොම දැන් මම පැත්තකින් තියා ගන්නවා. A few moments later. දැන් යාළුවනේ ඉතින් දවල්ට කන ටයිම් එකකින් දැන් වෙලාව එකමාර. ඉතින් එකමාර දැන් ඉතින් වොෂ් එක දාගෙන කාලා කරලා ඉතින් රිලැක්ස් වෙන්නත් එක්ක ෆිල්ම් එකකුත් බලලා ඇවිල්ලා තමයි ඊටු ටික පටන් ගන්න. ඉතින් මම ඉතින් දැන් උයලත් දැන් ඉතින් කමාරයිනේ දැන් ඊටු වොෂ් එකක් දාගෙන ඉතින් දැන් කාලා ඉතින් ෆිල්ම් එක බලලා ඉන්න. ඉතින් ඔයාලත් අමතකනකොට ඉතින් මේ වීඩියෝ එක බලන ගමන් කෑම එක්ක මොනවා හරි කමක් නැහැ. ඉතින් අරගෙන කන්න ඉතින් බොන්න. කියන්නේ නැහැ. එන්න ඉතින් අපි ඉතින් වොෂ් එකක් දාලා කාලා ඇවිල්ලා සෙට් වෙමු. අමතක නොකර channel එක subscribe කරලා තියාගන්න. මම Day of Rumesh. 2 hours later. මම ඉතින් යාළුවනේ ආයෙමත් ආවා මගේ ස්ටුඩියෝ එකට. ඔය ඉතින් බලා ගන්න පුළුවන් යාළුවනේ කොහොමද මගේ ස්ටුඩියෝ එක. ඔය විදිහට යාළුවනේ මගේ ස්ටුඩියෝ එකේ දැන් ලයිට් ටික ඕෆ් කරලා දැන් යන්නේ මම යාළුවනේ ෆිල්ම් එකක් බලන්න. ඉතින් මං යාළුවනේ ගොඩක් දුරට ෆිල්ම් බලන්නේ මගේ ස්ටුඩියෝ එකේ ලයිට් එකේ ඕෆ් කරලා. එතකොට බ්ලූ කලර් එකට එහෙම ලයිට් ටික තියෙනවා. ඔන්න බලන්න යාළුවනේ. දැක්කද ඉතින් බ්ලූ කලර් එකට තමයි මං හදලා දෙන්නේ ෆිල්ම් බලද්දි එහෙම.
ඉතින් ඔය විදියට යාළුවනේ ඉතින් දැන් මං යන්නේ ඔන්න ඔය විදියට ඉඳගෙන ඔය ඉතින් පේන්නේ නැද්ද යාළුවනේ ඉතින් hina වෙවි ඉතින් දැන් ඉතින් ඔය ෆිල්ම් එකක් බලන්න තමයි යන්නේ අනේ Both photos are matching perfectly. Few inches later. ඉතින් දැන් යාළුවනේ ඇත්තටම දැන් වීඩියෝ කොට් කරලා තිනවා දැන් වෙලාව 6යි. ඉතින් 6යි දැන් ඉතින් තියෙන්නේ තේ බොන ටයිම් එක. ඉතින් තේ බීලා තමයි දරොට් ටික කරන්න වෙන්නේ. අපි තේ බීලා සෙට් එමු. යාළුවනේ දැන් ඉතින් හවස 6යි. දැන් තියෙන්නේ ඉතින් කෝපි එකක් බොන්න තමයි. යාළුවනේ දැන් වෙලාව ගත්තට පස්සේ 8:00 හරිද? ඉතින් දැන් තියෙන්නේ ඉතින් වීඩියෝ එඩිට් කරන්න. ඉතින් මෙතනින් පස්සේ නම් ලොග් එක දාන්න නැහැ. ඉතින් මෙතනින් මේ ටික කළේ වුණාට පස්සේ ලොග් එක ක්ලෝස් කරනවා ඉතින්. ඉතින් යාළුවනේ දැන් ඉතින් 8:00 පස්සේ ඉතින් මේ ලොග් එක එඩිට් කරන්න තමයි තියෙන්නේ. ඉතින් ඔය ටික තමයි ටිකක් දවසේ වෙන්නේ. ඉතින් ඔය ලොග් එක ඉතින් එඩිට් කරන්න ඕනේ. ඉතින් 1 2 සමහරවිට 12ට එඩිට් කරලා ඉවර වෙලාවල් තියෙනවා. සමහරවිට ඕම ඉවර වෙලා නිින්ද යනවා. ඔටෝම නිින්ද යනවා. ඉතින් ආයෙ හිට උදේ හැරෙන්නේ. අද ලොග් එකේ වුණ දේවල් ඉතින් ඔයාලා දකින්න ඇති. ඉතින් ඕවම තමයි මගේ සෙනසුරාදා දවසක් ගෙවෙන්නේ. අද සෙනසුරාදා. ඉතින් ඔයාලා කවදා මේ ලොග් එක බලනවත් දන්නේ නැහැ ඉතින්. ඉතින් යාළුවනේ මේ සෙනසුරාදා දවස් තමයි ඕවම ගෙවෙන්නේ. ඉතින් මේ සතිය දවසක් නම් ඕවම ගෙවෙන්නේ. සතිය දවසක් ගෙවෙන ඉතින් මම අනිවාර්යෙන් ඔයාලට ලොග් එකක් අරන් එන්නම්. ඉතින් අනිවාර්යෙන් වීඩියෝ එක ඉවරනකම් බලලා ලයික් එකකුත් දාලා පාන තියෙන සබ්ස්ක්‍රයිබ් බටන් එක ඕල් ප්‍රෙස් දාලා තියාගන්න. ඒ යාළුවනේ ආම ලොග් එකකින් නැත්තම් චැලෙන්ජ් ලොග් එකකින් එනකම් අදට අපි ගිහින් එන්න. මම Days of Romance